අපි අද මිනි ව්ලොග් එකක් බලමුද? හායි මම මාජි. ඉතින් මම හිතුවා මගේ අද දවසේ ගෙවුණු විදිහ ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මම උදේ නැගිට්ටා. උදේ කියන්නේ උදේම නෙමෙයි. මොකද මම කලින් දවසේ ගොඩාක් රැයලා නිදාගත්ත නිසා මම මේ දවසේ නැගිට්ටේ 9ට විතර. අපි දැන් වොෂ් එකක් එහෙම දාගෙන අද දවසේ වැඩ පටන් ගමු. මම මුලින්ම ස්කින් කෙයා කරගත්තා. මොයිස්චරයිසර් එක, එතකොට ඊට පස්සේ සන් ක්‍රීම් එක, අන්තිමට ලිප් බාම් එක. ඔයගොල්ලන්ට මගේ ස්කින් කෙයාර් රූටින් එක ඕන නම් කමෙන්ට් එකක් දාන්න, මම ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්න. හරි, ඊට පස්සේ මම උදේට කෑම ගත්තා, පාස්තා එකක් හදාගත්තා. අද මම දවසම වැඩ, මගේ බිස්නස් එකේ වැඩ. මට ඕඩර්ස් වගේ තිබ්බ ලෑස්ති කරන්න. මේ තියෙන මම කරපු ඩිසයින්ස් දෙකක්. අපි දැන් ඒ ටික පැක් කරමු. මම කන්ටෙන්ට් ක්‍රියේට් කරනවට අමතරව මම නේල් ආටිස්ට් කෙනෙක්. ඉතින් මට ප්‍රෙස් ඔන් නේල්ස් බිස්නස් එකක් තියෙනවා. මම මගේ බිස්නස් එක මෙන්ෂන් කරන්නම්. ඒකේ තියෙනවා මම මෙච්චර කල් කරපු හැම ඩිසයින් එකක්ම වගේ. මගේ බිස්නස් එකේ මම ආසම් පාර්ට් එක තමයි පැකේජින් පාර්ට් එක. මොකද මේක මාර සැටිස්ෆයින් මට. ඉතින් අද ඕඩර්ස් 3ක් තිබ්බ කුරියරයකට දාන්න. ඒ ටික තමයි මම දැන් මේ පැක් කළේ. හරි, ඊට පස්සේ මගේ බිස්නස් එකේ වැඩ ටික ඉවර කරලා මට තිබ්බා වීඩියෝ වගේක් ෂූට් කරන්න. මම ඒක කරලා ඉවර වෙලා එහෙමම ලෑස්ති වුණා වොෂ් එකක් දාගන්න. මම මේ දවස්වල සනුරේකේ හෙයාර් ග්‍රෝත් ඔයිල් පාවිච්චි කරනවා. ඇත්තටම හොඳයි. මගේ පහුගිය ටික සෑහෙන්න මගේ කොණ්ඩේ ගියා. මම මුලින් හිතුවේ මට ලෙඩක් කියලා. ඒ තරමටම කොණ්ඩේ ගියා. ඉතින් දැන් ගොඩාක් දුරට කන්ට්‍රෝල් වෙලා තියෙන මේ සනුරේකේ හෙයාර් ග්‍රෝත් ඔයිල් එක නිසා. ඉතින් මම ඒගොල්ලෝගේ ඩීටේල්ස් දාන්නම්, කැමති අයට ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මම දවල් කෑමත් හදාගෙන ඊට පස්සේ මම ගියා අපේ අයියලගේ ගෙදර. අයියාව මාව එක්කන් යන්න. දැන් වෙලාව දවල් 3ට වගේ ඇති. මම එහෙ යනකොට සාමාන්‍යයෙන් මට ඕන කරන දේවල් ටික අරගෙන යන්නේ. බානුක තියෙන දේවල්. හරි, එහෙට ගියාට පස්සේ මට පාර්සල් එකක් ආවා. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මම ඕඩර් කළා මයික් එකක්. මම මේක ගත්තේ දරාස් එකෙන්. මට මේක එන්න සතියක් වගේ ගියා කොහොම හරි. මේක සවුන්ඩ්ස් ගැන කිව්වොත් ලොකු ක්වොලිටි එකක් නෑ ඉතින්. මේ ඉන්නේ අපේ අයියගේ චූටි බබා. මං ඉතින් මෙහෙ එන්නේ මෙයාව බලන්න තමයි. ඉතින් මෙහි ආව වෙලේ ඉඳන් වෙන වැඩ මොකවත් නෑ. මෙයාත් එක තමයි මුළු දවසම ඉන්නේ. අදට vlog එක ඉවරයි. මම තව vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්.